මම අද ඔයාලව එක්කන් ඇවිල්ලා තියෙන්නේ දකුණු කොරියාවේ උල්සාන් නගරයේ පිහිටි ඉතා නිස්කලංක සහ ඉතිහාසයෙන් පිරුණු කඳුකරයකට යන්න. මුලින්ම මේ යන පාර දිහා බලන්නකෝ. දෙපැත්තෙම කොළ පාට ගස්, ගල් පර්වත, සීතල සුළඟ, ඒ වගේම ගොවියන්ගේ කුඹුරු ඒගොල්ලෝගේ වගා කටයුතු කරන තැන් පහු කරගෙන තමයි මේ ලස්සන තැනට යන්න තියෙන්නේ. ඉතින් නගරයේ කලබලයෙන් නැත් වෙලා මනසට සැනසීමක් දැනෙන ලස්සන තැනකට තමයි අපි මේ යන්නේ. ඒත් මේ ස්ථානය ලස්සන නිසාම ප්‍රසිද්ධ වුණ තැනක් නෙවෙයි. මේ තැනට වසර 1600කටත් වඩා පැරණි ඉතිහාසයක් සහ හදවතට දැනෙන ජනප්‍රවාදයක් තියෙනවා. ඉතින් අපි දැන් මේ කතා කරන්නේ සිල්ලා රාජධානියේ කාලේ හිටපු බෙක්ජේසන්ගේ කතාවත් එක්කම උණේඋරම් පන්සල ගැන. ඉතින් ඒ කාලේ බෙක්ජේසන් කියන කෙනා ඉතාමත් නිර්භීත සහ රටට ආදරය කළ නිලධාරියෙක්. ඔහුගේ නම බෙක්ජේසන්. ඔහු සිල්ලා රාජධානියට සේවය කළ ඉතාමත් විශ්වාසවන්ත නිලධාරියෙක් වුණා. එක දවසක් සිල්ලා රජුගේ සහෝදරයන් දෙදෙනා ජපානයට අරගෙන ගිහින් තියෙනවා. රජුට ඔවුන් නැවත ගෙන්වා ගැනීම සඳහා ඉතාමත් භාරදූර කටයුත්තක් බාර දීමට සිදු වුණා මේ බෙක්ජේසන්ට. ඔහු ජපානයට ගිහින් විශාල අවදානමක් අරගෙන රජුගේ සොහොයුරන් දෙදෙනාම බේරා ගන්න උත්සාහ කළා. පළමු කුමාරයාව සාර්ථකව සිල්ලා රාජ්‍යයට එවන්න ඔහුට පුළුවන් වුණා. දෙමළි කුමාරයාව බේරුවත් ඔහුට නම් ආපහු එන්න ලැබුණේ නැහැ. ජපානයේ සොල්දාදුවන් ඔහු අල්ලාගත්තා. ජපාන් රජු ඔහුට තම රටට සේවය කරන්න කියලා කිව්වත් බෙක්ජේසන් තම රටට තම රට පාවා නොදී අවසානයේ දක්වාම ඔහු තම රජුට සහ රටට විශ්වාසවන්තව සිටියා. ඒ නිසා අදත් ඔහු කොරියානු ඉතිහාසයේ වීරයෙක් ලෙස සැලකෙනවා. මේ අතර ඔහුගේ බිරිඳ තම සැමියා එනතුරු හැමදාම බලාගෙන හිටියා. ඇය තමන්ගේ දියණිය දෙදෙනා එක්ක හැමදාම මුහුද දිහා බලාගෙන හිටියේ ඔහු එන නැව එනවද කියන බලාපොරොත්තුවෙන්. නමුත් බෙක්ජේසන් ආපහු ආවේ නැහැ. ජනප්‍රවාදවලට අනුව නම් බලාගෙන ඉඳලා ඇය මේ ස්ථානයේම මිය ගිහින් තියෙනවා. ඇයගේ ආත්මය කුරුල්ලෙකු බවට පත් වෙලා ගල අසල රැඳී සිටින බවත් එම ගලට උණේඋරම් කියන නම ලැබිලත් තියෙනවා. ඉතින් ඒකේ තේරුම කියලා කියන්නේ නම් සැඟවුණු කුරුල්ලාගේ ගල කියලා තමයි කියන්නේ. මෙම ජනප්‍රවාද නිසා අදටත් මේ ස්ථානයට ආදරය, පක්ෂපාතීත්වය සහ බලාපොරොත්තුවේ සංකේතය ලෙස සැලකෙනවා. පසුව මෙම ස්ථානය පූජනීය බෞද්ධ පන්සලක් ඉදි කරා. අද එය උණේඋරම් පන්සල ලෙස හඳුන්වනවා. බැතිමතුන් වගේම සංචාරකයනුත් මෙතෙන්ට එන්නේ වන්දනා කරන්න, භාවනා කරන්න සහ සොබාදහමේ නිස්කලංකය විඳගන්න. උල්සාන් නගරයට එන ඔයත් ඉතිහාසයත් ජනප්‍රවාදත් සොබාදහමේ සුන්දරත්වයත් එකම තැනකින් අත්විඳින්න කැමති නම් උණේඋරම් පන්සල අනිවාර්යයෙන්ම බලලා යන්න. ඉතින් මේක කතාවත් එක්ක ස්වාමීන් වහන්සේ එක්කත් කතා කරන්න අවස්ථාව අපිට ලැබුණා. ඒ වුණාට මෙතන තියෙන සමහර ස්ථානවලට යන්න හම්බුන්නේ නැහැ. මොකද නඩත්තු කටයුතු සිදු වෙමින් පවතිනවා ඒ තැන්වල. හරිම නිස්කලංක පරිසරයක්. ඒ වගේම කියන්න ඕනේ දෙයක් තියෙනවා. නිහඬ බවත් එක්ක මනසට හරිම සැහැල්ලුවක් දෙන තැනක් මේක. අපි හරිම මහන්සියෙන් වෙහෙස කර ගමනක් මේ කොරියාවේ ගත කරන්නේ. ඉතින් අපිට ලැබෙන පුංචි නිවාඩුවක මේ වගේ තැනකට ගිහිල්ලා හිත නිවා ගන්න තියෙනවා නම්, ඒ සැහැල්ලුව විඳින්න තියෙනවා නම් අපිට ලැබෙන ලොකුම භාග්යක් කියලා හිතනවා මම මේක. තව දෙයක් මතක් කරන්න ඕනේ. එන්න තියෙන පාර නම් හරිම පටු පාරක්. තාම සංවර්ධනය වෙමින් පවතිනවා. නායන්න පුළුවන් තැන් තියෙනවා. හරිම පටු පාරක එන්න තියෙන්නේ. ඉතින් පරිස්සමෙන් වාහනයක උඩට එන්න ඕනේ. පන්සලෙන් එන වෙලාවෙත් ස්වාමීන් වහන්සේ කිව්වා පරිස්සමෙන් යන්න කියලා.
කියන්නේ අපි පන්සලට ආපු පැත්තේ පාර ගොඩක් දුෂ්කරයි වගේ එන්න අමාරුයි වංගු සහිත පාරක්. ඒක නිසා අනිත් පැත්තේ පාරේ යන්න කියලා පන්සලේ හාමුදුරුවෝ අපිව දැනුවත් කරා. හරිම ලස්සන පරිසරයක් එක්ක ලස්සන මතක ගොඩාක් මම එකතු කරගත්තා. මට ලැබුණු පුංචි වෙලාවෙදී මට යන්න පුළුවන් තැනකට මේ වගේ ස්වභාව සෞන්දර්යයත් එක්ක මොහොතකට මගේ ජීවිතේ කාලය ගෙවා ගන්න මම හරිම ආස කෙනෙක්. ඉතින් ඔයාලත් මේ වගේ තැනකට ඇවිල්ලා මනස සැහැල්ලු කරගන්න කියලා මම කියනවා. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.